අද වීඩියෝෙන් අපි කතා කරන්නේ ෂෝල්ඩර් ඩිස්ලොකේෂන්. එහෙම නැත්නම් අපේ උරහිස පැනීමේ කියන තත්ත්වය ගැන. මේ කියන තත්ත්වය ගත්තොත් එහෙම මම ඉස්සෙල්ලා කැමති අපේ ෂෝල්ඩර් ජොයින්ට් එක කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් කතා කරන්න. අපි ගත්තොත් එහෙම මේ ෂෝල්ඩර් ජොයින්ට් එක, ඒ කියන්නේ අපේ මේ අත මේ අස්තිය හැදිලා තියෙන්නේ අස්තිය කෙලවර මේ වගේ බෝලයක් වගේ තමයි තියෙන්නේ. අස්තිය සම්බන්ධ වෙන අපේ මේ ඇඟට සම්බන්ධ වෙන තැන එතන තියෙන්නේ මේ වගේ නිකන් ඒ කියන්නේ ඒකට කියන්නේ බෝල් ඇන් සොකට් ජොයින්ට් එකක් කියලා. ඒ කියන්නේ මේක මේ විදිහට ඕන පැත්තකට මෙහෙම මූව් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ මූව් කරන මේ මෙතන අපේ ෂෝල්ඩර් ජොයින්ට් එක ගත්තාම ගොඩක් වෙලාවට මේක ඒ කියන්නේ මේක මේ පැනීම කියන තත්ත්වය ගත්තාම ගොඩක් වෙලාවට මේක ඉස්සරහා පැත්තට තමයි පැනීම සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට මේ විදිහට ගත්තොත් එහෙම මේ විදිහට තියෙන මේ අපේ ෂෝල්ඩර් ජොයින්ට් එක ඉස්සරහට මේ පැත්තට තමයි ගොඩක් වෙලාවට මේ පැනීම කියන දේ සිද්ධ වෙන්නේ. මීට අමතරව මේක පහළට සහ පිටුපසටත් සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි 90%කට වඩා මුගක්ම අපිට හම් වෙන පේෂන්ට් ලකදී දකින්නේ මේ කියන තත්ත්වය. එතකොට මේ කියන තත්ත්වය ඇත්තටම මේකේ මේ ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් එකක් වුණාම මේක ඒ කියන්නේ ග්‍රේඩ් කරන්න පුළුවන්. අපේ කියන්නේ මේක ග්‍රේඩ් කරලා මේක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ග්‍රේඩ් එක අඩු තත්ත්වයක් නම් ඇත්තටම අපිට ෆිසියෝതെරපි ට්‍රීට්මන්ට්ස් හරහා මේක ආපහු යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ මේක ඒ කියන්නේ අපේ යනවා අපේ ඒ කියන්නේ හයිර් රීහැබිලිටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ යන්න ඕනේ. මේ රීහැබ් එක ගිහිල්ලා එතකොට අපේ තියෙනවා ක්‍රයිටීරියාස් වගේ තියෙනවා. මේ ක්‍රයිටීරියාස් ටික සම්පූර්ණ කරනකොට ඒ patient back to normal normal to back to sport මේ කියන විදිහට අපි ඒකේ ක්‍රයිටීරියා සම්පූර්ණ කරන ලෙවල් එක අනුව ආපහු එයාට කලින් තත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. හිතන්න මේ patient ගේ අර අපි ගමු ග්‍රේඩ් එක ගත්තොත් එහෙම සාමාන්‍ය අඩු ග්‍රේඩ් එකක් නෙවෙයි ටිකක් ලොකු ඩැමේජ් එකක් නම් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලොකුවට ඩැමේජ් එකක් එක්ක මේ ෂෝල්ඩර් ඩිස්ලොකේෂන් එක වෙලා තියෙනවා නම් අපිට සිද්ධ වෙනවා මේ patient අපේ කියන්නේ orthopedic surgeon කෙනෙක්ට refer කරලා ඒ හරහා සර්ජරි එකකට යන්න. හැබැයි මේකෙන් සර්ජරි එකට ගියත් ආපහු සර්ජරි එකෙන් පස්සේ ආපහු මේ මොබිලිටි එක අරගෙන මේක ස්ට්‍රෙන්තන් කරලා ආපහු back to normal සහ ආයේ back to sport කියන මේ ලෙවල් එකට ගන්න වැඩි ආපහු ෆිසියෝതെරපි හරහා තමයි අතරම සිද්ධ කරන්න වෙන්නේ. මම ඒ කතා කළේ මුලින්ම මේක වෙච්ච අවස්ථාවක් ගැන. ඒ වගේම අපිට මේක දකින්න හම් වෙනවා දෙවෙනි පාරට හෝ ඊට වැඩි වාර ගානක්. ඒ කියන්නේ මේකට අපි කියනවා රිකරන්ට් කියලා. ඒ කියන්නේ මේක නිතර සිද්ධ වෙන තත්යකට ඇවිල්ලා තියෙනවා නම්. එහෙම පේෂන්ට්ලත් ගොඩක් අපිට හම් වෙලා තියෙනවා. ඒතර මේ වගේ තත්වයකදී මේක ඒ කියන්නේ මේකත් අර වගේම අපිට ග්‍රේඩ් කරන්න පුළුවන්. මේකෙත් දැන් ඇත්තටම පළවෙනි පාර මේකේ ලොකු ග්‍රේඩ් එකකට ගිහිල්ලා නැතුව ඉතින් සර්ජරි එකට ගිහිල්ලා නැතුව රීහැබ් කරන තත්ත්වයට આવොත් නේ ආපහු සිද්ධ වෙන්නේ ඇත්තටම. ඒතකොට මේ වගේ රිකරන්ට් වෙන තත්ත්වයකදීත් අපිට ෆිසියෝതെරපි හරහා ඇත්තටම ලොකු මැනේජ්මන්ට් එකක් කරන්න පුළුවන් අනිවාර්යෙන්. එතකොට ෆිසියෝതെරපි හරහා මැනේජ්මන්ට් එක කරලා මේක ආපහු වෙන්නේ නැති තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. රීහැබිලිටේෂන් එක හරියට ගියොත් මේක ගොඩක් දුරට මේක මේ හොඳ කරගන්න පුළුවන්. නමුත් සමහර අවස්ථා තියෙනවා මේක හොඳ කරගන්න බැරි අවස්ථා. ඒ කලින් කිව්වේ ග්‍රේඩ් එක ඒ ආපහු වෙන ඊළඟ පාරක මේක ග්‍රේඩ් එක ලොකු ග්‍රේඩ් එකකින් වුණොතින් හරි. නැත්තම් අර අපිට ඒක අපේ මැනේජ්මන්ට් එකෙන් පිට යන තත්ත්වයකදී හරි අපිට ආපහු සිද්ධ වෙනවා මේ විදිහට මේක අපේ orthopedic surgeon කෙනෙක්ට refer කරලා අර විදිහටම මේකේ සර්ජරි එක කරන්න. සර්ජරි එක කළා ඒ තත්ත්වෙදිත් ආපහු අර කිව්වා වගේ පෝස්ට් ඔපරේටිව් මැනේජ්මන්ට් එක ෆිසියෝതെරපි හරහා තමයි යන්න වෙන්නේ. මේ කියන හැම තත්ත්වයකම අපේ තියෙනවා යම් කිසි ක්‍රයිටීරියාස් වගේ. මේ ක්‍රයිටීරියාස් ටික අපි ස්ටෙප් බයි ස්ටෙප් අපේ ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එක හරහා අපි පේෂන්ට් ගෙනියනවා උඩට. ගෙනිහිල්ලා ආපහු මේ වගේ තත්ත්වයක් එන්නේ නැති වෙන විදිහට තමයි අපි මැනේජ්මන්ට් එක යන්නේ. මේ මැනේජ්මන්ට් එක හරියට කරගන්න පුළුවන් නම් හරියට කරගන්න කෙනෙක්ට ඇත්තටම මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම හොඳ කරගන්න පුළුවන්.